මේ ගානේදී අපෙන් අහනවා මෙන්න මේ x වල අගය කීයද කියලා. මේ x වල අගය හොයන්න අපිට ක්‍රම දෙකක් මේකෙදි පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්න මෙතන O කේන්ද්‍රය වෙන වෘත්තයක් තියෙන්නේ. ඒ කියන්නේ O කේන්ද්‍රය වෙන වෘත්තයක එහෙමත් නැත්නම් ලක්ෂයක් වටා සෑදෙන කෝණවල ඓක්‍ය එකතුව අංශක 360යි. අංශක 360යි කියලා. ඒ කියන්නේ අපි දන්න මෙතන එක කෝණයක අගය දන්නවා අංශක 120යි. ඒ කියන්නේ මෙන්න මේ හැදෙන කෝණයේ අගය තමයි අපි හොයාගන්න ඕන. එතකොට මේ හැදෙන කෝණයේ අගය හොයාගන්න පුළුවන් අපිට 360න් 120ක් අඩු කරලා අංශක 240ක් විදිහට මෙන්න මේ කෝණයේ අගය හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන කෝණයේ අගය අංශක 35ක් කියලා දීලා තියෙනවා. මෙන්න මේ කෝණයේ අගය අංශක 35යි. එතකොට අපි ප්‍රමේයක් ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ කේන්ද්‍රය ආපාතිත කෝණය වෘත්තය ආපාතිත කෝණය වගේ දෙගුණයක් කියලා. ඒ කියන්නේ වෘත්තයේ පරිධිය ආපාතනය වෙලා තියෙන මෙන්න මේ කෝණයේ අගය මෙන්න මේ කෝණයේ අගයමින් හරි අඩක්. එහෙමත් නැත්නම් කේන්ද්‍රය ආපාතිත කෝණයේ අගයෙන් හරි අඩකට වෘත්තය මත ආපාතිත කෝණයේ අගය වෙනවා. ඒ කියන්නේ මෙතන අගය අංශක 120යි නම් මෙන්න මේ කෝණයේ අගය අංශක 60ක් වෙනවා. එතකොට අපිට පුළුවන් මෙතන අගය අංශක 60යි මෙතන අගය අංශක 35යි මෙතන අගය අංශක 240යි සහ මෙතන x වල අගය එකතු වුණාම අංශක 360කට සමාන වෙනවා. මොකද මේක චතුරස්‍රයක්. පාද 4ක් තියෙන චතුරස්‍රයක්. ඒතකොට 360න් මේ අගයන් ටික අඩු කරාම x වල අගය අපිට ලැබෙනවා අංශක 25ක් විදිහට. ඒ විදිහට එක උත්තරයක් ගන්න පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමය තමයි මේ ගානේ මෙන්න මේ O කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මෙහෙට රේඛාවක් නිර්මාණය කරොත් මෙන්න මේ නිර්මාණය වෙන රේඛාව සමාන වෙනවා මෙන්න මෙතන තියෙන රේඛාවට. මෙන්න මේ රේඛාවට. ඒ කියන්නේ මේ දෙකම අරයන් සමානයි. එතකොට මෙන්න මේ අංශක 35 මේ රේඛාව නිර්මාණය කිරීමෙන් සෑදෙන මෙන්න මේ කෝණයේ අගයට සමාන වෙනවා. ඒ කියන්නේ මෙතන අගයත් අංශක 35යි මෙතන අගයත් අංශක 35යි. එතකොට මෙතන නිර්මාණය වෙන මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් හොයාගත්ත අපි අංශක 35යි දෙකක්. එතකොට අංශක 70යි. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අපි දන්නවා අගය අංශක 180යි කියලා. එතකොට 180න් 70ක් අඩු කරා නම් අපිට මෙන්න මෙතන නිර්මාණය වෙන මේ කෝණයේ අගය අංශක 110ක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. අංශක 110ක්. එතකොට මෙන්න මේ කෝණයේ අගය තමයි හොයාගන්න ඕන. එතන අගය හොයාගන්න නම් අනිවාර්යෙන් ලක්ෂයක් වටා සෑදෙන කෝණවල එකතු අංශක 360යි කියලා දන්නවා. එතකොට අපි මෙතන කෝණයේ අගය අංශක 110යි. මෙතන කෝණයේ අගය අංශක 120යි. 120යි 110යි එකතු කරාම 230ක් වෙනවා. එතකොට සම්පූර්ණ ලක්ෂයක් වටා සෑදෙන කෝණවල අගය අංශක 360යි නම් ඒකෙන් 230ක් අඩු කරාම මෙන්න මේ කෝණයේ අගය ලැබෙනවා අංශක 130ක් විදිහට. එතකොට මෙතන නිර්මාණය වෙන ත්‍රිකෝණයේ අගය වෙන්නේ අභ්‍යන්තර කෝණවල අගය වෙන්නේ අංශක 180යි. එතකොට අපි හොයාගත්ත මෙන්න මේ කෝණයේ අගය අංශක 130යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය අංශක 180යි නම් 180 මේ කෝණයේ අගය අඩු කරාම ඒ කියන්නේ 130 අඩු කරාම 50කට බැලන්ස් වෙන මෙන්න මෙතන මේ කෝණයේ අගය සහ මෙන්න මේ x කියන කෝණයේ අගය. ඒ කියන්නේ මේ කෝණයත් සමානයි මෙතන හැදෙන කෝණයත් සමානයි. ඒ කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණවල අගය උනුත් සමානයි. ඒතකොට මෙතනත් අංශක x නම් මෙතන කෝණයත් අංශක x 2යි x සමානයි 50යි නම් ඒතකොට මෙන්න මේ x සමානයි අංශක 25ක් වෙනවා. x වල අගය අංශක 25ක් වෙනවා.